subscribe. කටුනායක බලායන අධිවේගී මාර්ගයෙන් යෑදෙන් එළියට ආවිල්ලා පරණ විගම පාර එනකොට අපිට හම්බ වෙනවා පමණුගම කියලා ගම. ඒ ගමේ තියෙන යම්කිසි ඉඩක් තියෙන ඉඩමක තමයි අපි ඉන්නේ. මේ කාලේ මේ වගේ ඉඩම් දැක්කම ගොඩක් අය කතා කරන්නේ වගාවන් ගැන. වගා කරන්න එදිනෙදා වේලට තමන්ගේ සරි කරගන්න යම් දෙයක් මේ වත්තෙන් ලබා ගන්න ඒ වගේ කාරණා. හැබැයි මේ ඉඩ පාවිච්චි වෙන්නේ වගාවකට තමයි. හැබැයි කුසිබෝග වගාවකට නෙමෙයි. මේ පොළොවට ගොඩක් මිනිස්සුන්ගේ දාඩිය වැටෙනවා. ඒ දාඩිය හරහා රටට වටිනාකමක් දෙන මිනිස්සු නිර්මාණය කරන වැඩපිළිවෙල. ඉතින් මේ බිමේ අයිතිකාරයත් එක්කම ඒ බිමින් මේ රටට අස්වැන්නට ලැබෙන අපූර්ව මිනිස්සු ටික උත්සාහගෙන තමයි අපි අද ආවේ. අපි ඉස්සර කතා කරමු බිමේ අයිතිකාරයෙක් සනත් ගුණරත්න. අපි මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ගොඩක් අය සනත් ගුණරත්නට කියන්නේ ආදරයට කියන්නේ ගුණී කියලා. අපි ඒ විදිහට කිව්වම වඩා පාසුයි සරලයි. ගුණේ මොකද්ද මේ වෙන්නේ? වෙන්නේ මේ අපිට බොහොම දෙකට අඩුයි. ඉතින් ඔබ පුහුණු කරන පස්සේ ඊළා පටන් ගත්ත දවසේ ඉඳලා ඉතින් මගේ පුහුණුවෙන් කටයුතු කරගෙන යන්නේ මෙතන තමයි කරගෙන යන්නේ. මම ඉතින් නිර්මාණ කරපු කියන්නේ පීඩා මෙවලන් එක්ක. ඒ කියන්නේ ඉහළ තාක්ෂණයේ උපකරණ දිහා බලලා තමන් විසින් නිර්මාණය කරගත්තු ඊට සමාන දේවල්. ඒකට සමාන දේවල් ආදේශ තමයි මම ගොඩක් අයට පාවිච්චි කරන්නේ. ඉතින් ඒවෙන් තමයි අපි මේ ශ්‍රී ලංකා මට්ටමේ ජා කියන ක්‍රීඩකෝ මේ කළ දෙකොලක්. ඔව්. අපිට ඉන්න අනිත් පැත්ත හැරලා ඉන්න පොඩ්ඩක් මුණ පෙන්වන්න පුළුවන් නම් මේ තුෂේන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ වාර්තාලාභියා. අර මාෂා කාන්තා දැන් අංක 2ට ඉන්න ක්‍රීඩිකාව ජාතික වාර්තාවට ආසන්න ඉන්න ක්‍රීඩකයා. මේ මෑත දවසක ලංකා නිවුස් වෙබ් එකට කතා කරපු ශ්‍රී ලංකා වාර්තාලාභයේ අලුත් වාර්තාලාභියා එරංග. මේ ජාතික මට්ටමේ කනිෂ්ඨ ක්‍රීඩකෙක්. ඉතින් මේ සියලු දෙනාම අද මතන කට්ටිය අඩුයි. අද කට්ටිය අවුරුදු වඩවන්න කට්ටිය අඩුයි. ඔව් ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුද්ද කියන්නේ මිනිස්සු බඩගින්න ඉන්න වෙලාවක් කඩවල් වැහෙනවා. ඉතින් මේ ගොඩක් අයත් අවුරුද්දට යනවා. ඒක සම්ප්‍රදාය සංස්කෘතිය අපේ. ඒත් අපි 4 දිනක් විතර අදත් එකතු වෙලා ඉන්නවා. කියන්නේ මගේ පුහුණුවෙන් මම නතර කරලා නැහැ. මම කාණ්ඩාරිම ට්‍රේනින් කරනවා. මගේ සාමන අවුරුද්දක කියලා දවස් දෙකක් හිටියේ. ආපහු පුහුණුවෙන් වලට මම ආපහු මෙන්ට ආවා. මම බලංගොඩ. ඔව් බලංගොඩ සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්ල ක්‍රීඩකෙක් හැටියට 1986 වගේ වර්ෂවල අවුරුදු 17න් පාර ඊටපැණීම පටන් ගත්ත ක්‍රීඩකයෙක්. සමකාලීනව අපි. ඔව්. දැන් මෙතන තියෙන ඔක්කොම මේ රිටිපැණීමට සම්බන්ධ චරිත ටිකක් තමයි මෙතන ඉන්නේ. මොකද්ද රිටිපැණීම වැඩි අපි දැන් ග්‍රවුන්ඩ් එකේ දැක්කත් අනිත් ඉසව්වලදී වගේ නෙමෙයි. රිටිපැණීම ඉසව්වේදී සනත් ගුණරත්නගේ පුහුණුකාරීත්වයට තර කරන්න වෙන්න පුළුවන්. නැත්නම් අපේ යාපනයෙන් ආපහු සහෝදරයන් වෙන්න පුළුවන්. විවිධ පුහුණුකරුවන්ට තියෙන කට්ටිය හරි එකමුතුකමක් දකිනවා මේ රිටිපැණීම ඉසව්ව ඇතුළේදී. මම හිතන්නේ ලංකාවේ එහෙම එකමුතුවක් වැඩිපුරම දකින්න තියෙන මල්කඩ ඉසව්ව රිටිපැණීම. එහෙම තියෙන තත්ත්වයක් ඇතුළත හැබැයි කිසිදු පහසුකමක් නැතුව මගේ ජාතික මේ වැඩපිළිවෙලත් ඔබ කරන් යන්නේ. ජාතික සංචිතය වගේනේ මේක. කනිෂ්ඨ ක්‍රීඩකයා ඉන්නවා ලංකාවේ දැනට අංක 1 ක්‍රීඩිකාව ඉන්න දැනට වාර්තාවට ආසන්නයි. වාර්තාලාභය ඉන්නවා පිරිමි. ජාතික සංචිතය තමයි මේ ඉන්නේ. මේක පුහුණු කරගෙන යන්නේ කොහොමද? පුනද පාසුකම් මේ හදාගන්නේ කොහොමද? ගොඩක් කටි දාන්නේ ස්ටේඩියම් කියලා රිටර්න් වල පයින්නකොට ඒක තමයි රිටිපැණීම කියලා. ඒක පිටිපස්සෙන් කරන්න අපිට ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ශාරීරික කායික මානසික වශයෙන් සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ඔව් මේ ඔබ දැක්කේ මේ වැඩසටහන නැත්තම් මේ සටහන දිගෑරින්නට පෙර දැකපු රූපරාම වලින් කතා වුණේ මේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ ජාතික වාර්තා ලැබෙන ක්‍රීඩකයෝ මේ තත්ත්වයට පත් වෙන කොයිතරම් වෙහෙසක් දරනවද කියන කාරණේ. හරි අපි නැවත යමු කතාවට. ගොඩක් කලාවට දැන් බොහොම පර්චස්
ටික ප්‍රමාණයක් තියෙන අතර මෙතන මේකෙන් කොටසකම ගේ ආදලා තියෙනවා ඉතින් තුරුටිය තමයි අපි මේ ඇපරේටස් ඒ කියන්නේ ට්‍රීට්මන්ට් වල අදාළ මේ උපාංග සවිකලා තියෙන්නේ ඉතින් මේ හැම එකේම වෙන්නේ මේ උපාංග කවුරු හරි කොහෙන් හරි ලැබිච්ච දේවල්ද නේද අපි කට්ටිය සම්ලිකතු කරලා ළමයි ඉන්න කට්ටිය ඒගොල්ලන්ගෙන් මේ ඔයගොල්ලෝ කට්ටිය අපිම හයි කරලා තමයි තියෙන්නේ ඔව් එතකොට දැන් අතත් ඒ විස්තේ බියනවා තමයි අර වර්ක් දෙවිලා එකම පස්සේ පෙන්නන්න උනත් වෙන්නේ කියලා විටමින් වල අදාළ ඒක තමයි මෙතන ඔක්කොම තියෙන්නේ ඔව් දැන් මීට අමතර සවිස්සෙන් සඳහා උපකරණ ඔබ තියාගෙන ඉන්නවා ඔව් ඒවත් තියෙනවා කියන්නේ එන අපිට මරේසිරීම ඒ අදාළ ව්‍යායාම කිරීමට අදාළ ඒ උපකරණ තියෙනවා හර්ල් තියෙනවා මෙඩිසින් බෝල් තියෙනවා එතකොට ලැඩර්ස් තියෙනවා එතකොට ෆෝල්වර්ඩ් බොක්ස් එකක් තියෙනවා මෙට්ට කට්ලයක් තියෙනවා අපිට සමහර වෙලාවට ඔබ මේවා හදාගන්නේ යම් යම් තැන්වල ඉවතලන ද්‍රව්‍ය ගෙනල්ලා නැවත සවිකල් හදාගන්න. ඔව් ගොඩක් වෙලාට ඒක කරන්නේ. අයින් කරපුවා තමයි ගොඩක් වෙලාට අපි හදාගන්නේ. මුදල් නිදන් කරලත් අපි හදනවා. මොකද මේ අපි ළමයි ඉන්න කට්ටිය එකතු කරලා තව හැදෙන ගොඩක් දේවල් තියෙනවා. ඒවයි විද්‍යාව හදනවා. ඔව් අපි මේ කියන්නේ මේ ජාතික මේ කාර්යයක් තමයි මේ මොහොතේ මේ ස්ථානේ සිද්ධ වෙන්නේ. හිතපැනීමට අදාළව. ඉතින් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක්ට මේ උපකරණ ඊට වඩා ලස්සන දේවල් බවට පත් කරන්න නැත්නම් ඊට වඩා තාක්ෂණයෙන් වැඩි දේවල් බවට පත් කරන්න උන්නතව සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් මේ ක්‍රීඩිකාවන් හරහා අප දන්නවනම් ඔවුන් හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ලංකාවේ ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. විදේශයක ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ පාසුම් වැඩි දියුණු කරන්න ඉඩ හැදුවොත් ලංකාවේ ඊටපැණි විසාව ගොඩක් ඉහළට යනවා. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ ක්‍රීඩා බලධාරීන් අඩුම තරමේ මේ තරම් උසක් යන්නේ කොහොමද කියන එකවත් හොයන්නේ නැහැ. සමහර විට ජාත්‍යන්තර ප්‍රමිතීන් සලකා ඒ උසවල් මදි කියනවා හැරෙන්නට මේ තරම් උසක් පනින්නටවත් ඔවුන් තමන්ගේ පහසුකම් සපයා ගන්නේ කෙසේද කියන කාරණය හොයන්නේ නැහැ. මේක ඉතා වාසනාවන්ත තත්ත්වයක්. ඉතින් ඒ ක්‍රීඩා බලධාරීන්වත් අඩු ගානේ මේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ පුහුණු වෙන්නේ කොහොමද කියලා බලන්නේ එන්නේ නැති නිසා තමයි අපි ඇවිල්ලා මේ වැඩසටහන කරන්නේ අඩු ගානේ එතකොටවත් ඒගොල්ලෝ මේ රූපරාමු හරහා හරි මේ කරන දුෂ්කර කාර්යය දකී කියලා විශ්වාස කරනවා. ඉතින් උනත්ම මෑත කාලීන දැන් අපි තුෂේන් ගත්තොත් ඇත්තටම තුෂේන් මම ට්‍රේනින් කරන අවුරුදු 7ේදී. ඔව්. ඒ 7ේදී පොඩි පොල්ල කාලේ. ඒකට ඉතින් දැන් පොඩි. ඔව් දැන් පොඩි තමයි. අක්කා තමයි මේ ඉටිපෙදි මිස්ලා අක්කා තමයි අක්කට තමයි කළේ. ඒත් මේ ආයිලා ඉතින් ඔය එක්සර්සයිස් බලා ඉඳලා ඉතින් පොඩි පොඩි කියන්නේ රිටුවල් වල එලිලා ගිහින් අක්කා කිසිම නැල්ල. ඔව් අක්කාගෙත් පස්සෙන් මාව. මේ ඉතින් අද සෑහන් හොඳ තත්ත්වයක ඉන්නවා ඉතින් සන්තෝෂයි. ඔව් ඉතින් මෑත දිනයක ආසියානු තරඟාවලිය නියෝජනය කරන්න සුස්පන්ලා පුට්ටේට එකේ ආසියානු යොවුන් තරඟාවලිය. ඉතින් ඒ වගේම තමයි අවසරමත් විදියට ජාතික වාර්තාව එරංගගේ පිම්මකින් වාර්තා වෙනකොට දැන් සටන් කරන වෙලා තියෙනවා ආසියානු සුසුකම් ලැබීමේ තරඟාවලියට ඊට ඇතුළත් කරගන්න. ඒ කියන්නේ ක්‍රීඩාව ඉහළ යනකොට තරඟාවලි සුසුකම් ලැබනවාද ඒ පිම්ම කොතරම් උඩට යනවාද කියන කාරණයට වැඩිය අපේ වගේ රටක මේ ඉසව්ව මේ ක්‍රියාත්මක වෙන පසුබිම හරියට අඳුනගෙන ඔවුන්ට අවස්ථාව දී යුතුයි මේ හිතේ තත්ත්වයක් ඉහළට රංග ගන්න අඩු ගානේ. උස ප්‍රමාණය ඉහළට රංග ගන්නවා. ඒකත් මම හිතන්නේ ජයග්‍රහණයක්. අර කියන්නේ අපිට කියන්නේ තරඟ අපිට අවශ්‍යයි. ඇත්තටම තරඟ නැතුව ඉතින් අපිට ඉදිරියට යන්න අමාරුයි. ලංකාවේ අනිත් තරඟ ඉසව් වලට වැඩි අඩු තරඟ ප්‍රමාණයක් නේද හිටිපැනීමට දැවෙන්නේ. අඩු තරඟ වුණා අඩුයි අපිට. ලංකාව ඇතුලේ. ලංකාව ඇතුලේ. එතකොට දක්ෂතා දක්වම විදේශගත වෙලා හරි තරඟ අවස්ථාවක් ලබා ගන්නවා කියන එක පොඩි ස්විප් එකක් වගේ. ඒක ඇත්තට ලොකු ජයග්‍රහණයක්. ඔව්. එහෙනම් මේ සනත් ගුණරත්න මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩාංශයේ බාර හිටියක් ටික කාලයක් පොල් සංචිතයේ බාර හිටිය. ඉතින් ඒ හරහා තව නිර්මාණ වෙච්ච දක්ෂ ක්‍රීඩකයන්ටත් මඟ පෙන්නපු ඒ හරහා පුහුණුකරුවෙක් හැටියට අලුත් ඉසව්වකට නැත්නම් අලුත් මානයකට අරගෙන ආපු විශේෂයෙන්ම අපි දන්නවා මේ ගුවන් අදී පෙරේර හිටපු ජාතික සූර්යා අවස්ථා ගණනාවක ජාතික වාර්තාව ඔහු කියන හැටියටත් මේ මෑත කාලේ කතා කරාම රුවන් කියන්නේත් එකම කෑල්ලයි අනේ ගුණයා කරන වැඩේට කවුරුත් උදව් කරන්නේ කෙනෙක් නැහැ නේ කියන කෑල්ල. ඉතින් උදව් කරන්න ඕනි මිනිස්සු බලධාරීන් කියලා විවිධ දේශපාලන වශයෙන් පත් වෙච්ච අය ඉන්නවා. නැත්තම් මල් ක්‍රීඩා සමාජයේ විසින් පත් කරන බලධාරීන් ඉන්නවා. මේ කාගේ හෝ ඇහැ අරුන් නැතත් මෙරටේ පුරවැසි හැටියට රටක ජීවත් වුණත් මෙරට ජීවත් වුණත් අපිට පුළුවන්
සනත් ගුණරත්නට, ඒ වගේම තුෂේන්ලට, හිමාශලට, එරංගලට, ඔෂල. සියලු දෙනාටම උදව් වෙන විදිහේ වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඉස්සෙල්ලා අපි කතා කරමු මේ තුෂේන් එක්ක ළඟදීම ජාත්‍යන්තර තරග පිටියකට යන්න සූදානම් වෙලා ඉන්න ක්‍රීඩකයා තමයි තුෂේන්. තුෂේන් මොකද හිතෙන්නේ? පළවෙනි ජාත්‍යන්තර අත්දැකීමද මොන වෙනද? මොකද හිතෙන්නේ? සතුටුයි. අරුදු ගන්න ට්‍රේනින් කරා. ඔව්. මේ chance එක ලැබුණා සතුටුයි. chance එක ලැබුණා සතුටුයි. එතකොට chance එක කොහොමද ප්‍රයෝජන ගන්න හිතන් ඉන්නේ? ඒක තමයි වඩා වැදගත් සුදුස්ථාන තරඟාවලිය තියෙන්නේ. පොස්ට්. පොයිවත් ඇක්ටියාව පෙන්නලා ඉහළට යන්න තමයි තියෙන්නේ. ඔව් පදක්කමක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඔව් විශ්වාසයක් තියෙනවා. දැන් ඔබ පරිමුසකීයද ලංකාවේදී පැනපු ජාතික වාර්තා කනිෂ්ඨ වාර්තාව? අතරයි 65. 65යි. දැන් එතනින් එහා ඉන්නවා. නෑ අපිට ගාන කියන්න එපා. හංගගෙන ඉන්න සැකේට හංගගෙන ඉන්න කාරණේ. ප්‍රැක්ටිස් වලට එඩිය හයිට් එකේ ඉන්නවා. ඒ ප්‍රැක්ටිස් වලින් හයිට් එක උස්බෙකිස්තානයේ දාන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. ඊළඟට අපි මේ මල්ලගෙන් පස්සේ අපි යමු අක්කා ගාවට. මේ ඉන්නේ තුෂේන්ගේ අක්කා. ඇය දැනට මේ මොහොතේ රිටි පනින ක්‍රීඩිකාවන් අතරින් වැඩිම උසක් පනින ක්‍රීඩිකාව. ඒ වගේම සෙන්ටිමීටරකින් තමයි ජාතික වාර්තාවේ පිටිපස්සේ ඉන්නේ. මොකද හිතෙන්නේ දැන්? හලුත් බලාපොරොත්තු. ඊළඟ තියෙන ට්‍රයල් එකේ අපේ ඉවෙන්ට් එකේ තිබ්බොත් ජාතික වාර්තාව මගේ කරගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට ට්‍රේනින් කරනවා. ඉවෙන්ට් එක තිබ්බොත් ඒක තමයි ලොකු බලාපොරොත්තුව. අනේ කෑල්ල තමයි වැදගත්ම. ඉවෙන්ට් එක තිබ්බොත් මෙච්චර මහන්සි වෙලා ඉතාම දුෂ්කරතා මැද්දේ තමන්ගේ දක්ෂතා ඉහළට අරගෙන යන මේ ක්‍රීඩිකාවන්ට රිටිපෙනීමේ ක්‍රීඩිකාවන්ට ජාතික වාර්තාව තව ඉස්සරහට වැඩි තියෙන ප්‍රශ්නේ තමයි අඩු ගානේ තමන්ගේ ඉසව්ව තිබ්බොත් තියයිද කියන සැකෙත් තියෙන. මෙන්න මේ සැකය දුරු කරගන්න ක්‍රීඩා බලධාරීන් මල්ල ක්‍රීඩා බලධාරීන් සියලුදාගේම අවධානය යොමු යුතුයි. මේ ඉසව්ව ඇවැත්වෙන ප්‍රමාණයට තරඟ වදින ප්‍රමාණයට තරඟ අත්දැකීම් එක තමයි ඉහළට යන්නේ. කොහොමද ඉමාෂා තරඟ තිබ්බොත් තරඟ තියෙන මොකක්ද ලැබෙන වාසි? ඉවෙන්ට් තියෙන එක හොඳයි අපිට අපේ හයිට් එක තව වැඩි කරගන්න ට්‍රේනින් කරාට විතරක් මදි. දැන් මේ ට්‍රයල් එක තිබ්බ නැත්නම් ආයෙ නැෂනල් මීට් එක තියෙන මාස 3කින් මීට් එකක් තිබ්බ නැත්නම් ඉතින් වාරකම් කාලය වගේ ඉස්සරහට යන්න බෑ ඉතින්. ඒක තමයි තියෙන ප්‍රශ්න. මම හිතන්නේ අපි ඔක්කොම මූලික වශයෙන්ම කතා කරන්න කාරණා ටික එතන. මේ ඉන්නේ අලුතෙන්ම ශ්‍රී ලංකාවේ මල්ල ක්‍රීඩා වාර්තා පොතට එකතු කරපු නම සහිත ක්‍රීඩකයා එරංග ප්‍රනාන්දු 5:16යි. ඊළඟ මීට් එක ඉමාෂ වගේම කියන්නේ තිබ්බොත් කියලාද? තිබ්බොත් ඊට වඩා හයිට් එකක් යන්න පුළුවන්. ඔව් තිබ්බොත් ඊට වඩා හයිට් එකක් යන්න පුළුවන්. ඇත්තටම අපිට මේ ඔලිම්පික් පරිසාධන මට්ටම ආසියාතික පරිසාධන මට්ටම කියන කාරණේට නගා වෙන්නේ පියවරෙන් පියවර. ඉස්සෙල්ලම අපිට අපේ රටේ ජාතික වාර්තාව ඉහළට උස්සා ගන්න වැඩි අවස්ථා ප්‍රමාණයක් මේ ක්‍රීඩිකාවන්ට ලබා දිය යුතුයි. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. ඒ වගේම මම නැවතත් මතක් කරනවා මේ අවට බැලුවම ඔබ මේ වැඩසටහන ආරම්භයේ දැකපු රූප පෙළවල් වලදී දුටුව විදියට මේ ක්‍රීඩකයන් මේ පර්චස් 30ක විතර පොඩි ඉඩ ප්‍රමාණයක තමයි තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න අවශ්‍ය පුහුණුව ලබා ගන්න. ඊටම කැපවීමෙන් මේ ඉඩ ප්‍රමාණයේ ප්‍රශ්නකට වැඩිය අපිට පුළුවන් නම් මේ පොළොවේ තියෙන දේවල් මීට වඩා ශාස්ත්‍රීය දේවල් බවට පත් කරන ක්‍රීඩාවට අවශ්‍ය විදිහට මේ ප්‍රතිඵල තවත් ඉහළට යයි. පුහුණුවේදී ඉන්න කොයි වගේ මට්ටමකද? ෆෝර්වේදී 5:40-50 ඉන්නවා. ඔව් 5:40-50 වගේ කියන්නේ ඔලිම්පික් පරිසාධන මට්ටමේ ඉන්න ක්‍රීඩකෙක්. මම හිතන්නේ මේ පොඩි විශේෂ දෙයක් පෙන්වන්න ඕනි. ලංකාවේ මේ බලාපොරොත්තු ඔලිම්පික් පරිසාධන මට්ටම වගේම ඔලිම්පික් බලාපොරොත්තු මේ ක්‍රීඩකයන්ටත් තියෙනවා. හැබැයි ඔවුන්ට පුහුණුකරුවාගෙන් ලැබෙන තමන් මහන්සියෙන් වෙහෙසිලා ලැබෙන නැත්නම් තමන් වැඩ කරන ආයතන වලින් එරංගෙන් යුද්ධ හමුදාවේ ඒ ආයතන වලින් ලැබෙන යම් පාසුකම් හැරෙන්නට විශාල ශක්තියක් වෙන වැඩපිළිවෙලක් මේ රිටිපැනීමේ ක්‍රීඩකයන්ට ඉහළට එන්න නැහැ. මොකද හිතෙන්නේ ආසියානු තරඟාවලිය සම්බන්ධයෙන් තේරීම් තරඟ තමයි ඊළඟ තරඟාවලියට පැවැතෙන්නේ. තරඟ තිබ්බොත් කියන සැකේ තියෙනවා.
තිබ්බොත් කොයි තරම් පිම්මකට නැත්නම් කොයි තරම් ඇක්ෂුවමන්ට් එකට යන්න පුළුවන් වේද ඔබට? දැන් ට්‍රේනින් පත් 95 30 40 අචරම්දට යන්න පුළුවන්. ඔව් එතකොට එහෙනම් මේ අභියෝගය බාර ගන්න ඕනේ බලධාරීනොත්. මේ සව්ව අඩු ගානේ 5:16ට 5:20ට එසවුණා කියන්නේ ශ්‍රී ලංකාවේ හිටිපැනීමේ ඉසව්වේ තත්ත්වය වර්ධනය වෙනවා කියන කාරණේ. මම හිතන්නේ තරගකරුවන් ගණනාවක් බහුගේ කාලේ මේ පොළොව හරහා අපි මේ ඉන්න ඔබ දකින මේ පොළොව හරහා ජාතික වාර්තා ලැබුවට පත් වුණා. ඉෂාර් සඳරුවන්, සචිනි පෙරේරා, තුෂේන්, එරංග මේ හැම දෙනෙක්ම මේ පොළවෙන් මතුවෙච්ච ක්‍රීඩකයෝ. අනේ කාරණය අවධාරණයට ගන්න ඒ කියන කාරණය අවධානයට අරගෙන හිටිපැනීමේ ඉසවට මීට වැඩිය සලකන්න කියන කෑල්ල තමයි අපි කියන්නේ. ඒ වගේම අලුතෙන් නැගී එන යෝන් ක්‍රීඩකයෙකුත් අපිත් එක්ක ඉන්න ඕෂල මම හිතන්නේ මේ අද අපි මේ කතා කරන්නේ 4 දිනක් එක්ක මේක කී දෙනෙක් ප්‍රැක්ටිස් කරනවද එරන් සාමක් 15ක් පචස් දෙක විවක 15ක් ජාතික මට්ටමේ තරඟ වල සහභාගී වෙන කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට පුහුණු වෙනවා කියන්නේ නික අපි නිකන් හිතලා බලුවොත් එක්කෙනෙකුට පචස් දෙක විතර ප්‍රමාණයක්. ඒ පොඩි ඉඩක මේ තරම් හපංකම් කරන උඩරත්නත් එක්ක අලුතෙන්ම හැදෙන යෝන් බලාපොරොත්තුව. මම හිතන්නේ මම ඕෂධයකට ඔබේ නම ඕෂධ නේ ඕෂල නෙමෙයි. ඕෂධ. හරි. ඇයි හිටිපැනීම වගේ සවත් තෝරගත්තේ? එන්නරුරියම ටිකට් ගහනවා දිවේ. ටිකට් කරලා නවත් කොයිද ටිකට් ගියේ? මුලින්ම නොලකේ. බොබ්ඩි රොලයි. කී තමයි ටිකට් කරේ. කරිද්දී ෆෝන් වලට කරන්න ගත්තා. කියන්නේ කරන්න ඉන්සලා බෝලා. සර්වර් හම්බෙලා ඊට පස්සේ මුලින්ම ගෙදර කරේ මේ ටික ඇපරේටස් ටික ගැහුවා බීච් එකේ ට්‍රේනින් කරා සරොත් එක්කව තමයි මුලින්ම ගෙදර තමයි මෙතන හැදුනේ ඊට පස්සේ තමයි ස්ටේඩියම් වල ජම්ස් කරලා මොකද මූලික තැන මෙතනනේ අපි මෙතන හැදෙන්න ඕනේ එතන හැදලා අදටත් වැඩි කාලයක් වැය කරන්නේ මෙතනට හවස් වරුව ඉන්නේ මෙතන ඇවිල්ලා මෙතන ට්‍රේනින් කරලා සර්ත් එක්ක වෙලා ඉන්නේ ඔය මේ කියන කාරණාත් එක්ක තව දෙයක් මතක් කරන්න ඕනේ. මෙතන පුහුණු වීම වල වැදගත්කම තියෙන්නේ මේ පුහුණු බිම එයාලගේ. පුරාත්නගේ කණ්ඩායමේ. තව කෙනෙක්ටත් ඕන ඇවිල්ලා පුහුණු වීම කරන්න පුළුවන් එහෙමත් එනවා නේද? එනවා. ඔව්. තව අයටත් මේක විවෘත රිටිපැනීම අයට මේක විවෘත වෙලා තියෙනවා. මේ සමහරට අපි හිතමුකෝ මේ පහසුකම් තියෙන්නේ ක්‍රීඩාංගන තියෙන ලංකාවේ දේගම සහ සුබදාස ක්‍රීඩාංගනේ විතරයි. තරග පවත්වන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ ඒ ක්‍රීඩාංගන වල විතරයි. එහෙම තත්ත්වයකදී සමහර වෙලට ඒ ක්‍රීඩාංගන වල ගියාම තදබදය වෙන කෙනෙක් රිටිපැනීමේ ස්ථානයේ මීට ඉස්සෙල්ලා අරගෙන හිටියොත් එම උපකරණ ලබා ගැනීම අපහසුකම් තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි රිටිපැනීම වගේ සව්වකට වෙනම ස්ථානයක් ගොඩනගෙන එක. මේ ගුණරත්න ඒ වැඩේ කරනවා. ජාතික වගකීමක් තමයි ඉෂ්ට කරමින් ඉන්නේ. ඉතින් ඒකට අපේ අවධානය කොයිතරම් දුරට යොමු වෙලා තියෙනවද? අපේ විතරක් නෙමෙයි. ක්‍රීඩා බලධාරීන් අවධානය කොයිතරම් යොමු වෙලා තියෙනවද කියන කාරණය තමයි අපි කල්පනා කරන්නේ. එහෙනම් අපි පමුණුගමෙන් සමුගන යන්නේ එල්ලීම් කීපයක් මේ වීඩියෝට අරගෙන හැමෝගෙම හිතවලට ඇතුල් කරමින් පුළුවන් නම් ජාතික කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වාර්තාගත ක්‍රීඩකයන් නිර්මාණය කරන මේ භූමිය සංවර්ධනය කරන්න ඔබට යම් කිසි ආකාරයක දායකත්වයක් දක්වන්න පුළුවන් නම් අපේ වීඩියෝ සටහනේ අපි නම් කරනවා සනත් ගුණරත්නගේ ටෙලිෆෝන් නම්බරේ ඔහුට කතා කරන්න අපි මැදිහත් කරුවන් හැටියට අපිට කතා කරලත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් සනත්ව සම්බන්ධ කරලා දෙන්න පුළුවන් නම් මේ බිම මීට වඩා ශක්තිමත් සංවර්ධිත බිමක් කරොත් ප්‍රතිඵලත් මීට වඩා යහපත් වෙයි. සමුගන යන්න ඉස්සෙල්ලා තව එක රූපරාමුවක් අපි ඔබට පෙන්නනවා. ඒ තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරේ රන් අස්වනු ලැබෙන වෙහෙසෙන බිමක් ගැන කියලා. ක්‍රීඩාව කියන්නේ පහසු දෙයක් නෙවෙයි. ඉතා දුෂ්කර මාසයක් ශරීරයේ වෙහෙසීමක් මනස වෙහෙසීමක් එක්ක තමයි මේ ප්‍රතිඵල අත්දෙන්නේ. මේ අත් හේට
ඔබට සාක්ෂියක් වේ. සනත් ගුණරත්නට විතරක් නෙමෙයි මාධ්‍ය කටයුතු කරන අපිටත් යම්කිසි තාක්ෂණික දෝෂ නැත්නම් අතපසුවීම් නොහැකිවීම වෙන්න පුළුවන් හේතු ගණනාවක් මේ සමාජය ඇතුලේ තියෙනවා. මේ සමාජය ඇතුලේ හැමෝම සාර්ථකත්වය සොයාගෙන යන්නේ හැකියාවන් මැඩලන්න විශාල වෙසක් ධර්මයෙන්. ඒ වගේ පුංචි අතපසුවීමක් අපිටත් වුණා. මේ වීඩියෝ පෙළ ඔබ නරඹනකොට තුෂීන් කියනවා ආසියානු කනිෂ්ඨ තරඟාවලියේදී තමන් උපරිම දක්ෂතා දක්වලා පදක්කමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඒ දැකපු සුබ සිහින ඔය යථාර්ථයක් බවට පත් කරලා විවාද සම්පන්න විදිහට මේ සමාජයේ මාතෘකාවක් බවට පත් වෙලා උස්බෙකිස්තානයට තමන්ගේ ඉරියට අරන් යන්න බැරි වුණත් කසකස්තාන් ක්‍රීඩකයාගේ ඉරියට පාවිච්චි කරලා රිදී පදක්කමක් ඓතිහාසික ජයග්‍රහණයක් ලංකාවට ගේනවා. ඉතින් සනත් ගුණරත්නගේ බලෑනිය ජයග්‍රහණය සඳහා සූදානම්. අපි කියන්නේ එරන්ද ප්‍රනාන්දුටත් අවස්ථාව ලැබුණොත් ආසියානු තරඟාවලියට සහභාගී වෙන්න නෙමෙයි. තේරීම් තරඟවලට අවස්ථාව ලැබුණොත් ඔහු ලංකාවේ හිටේ ජාතික වාර්තාව තවත් උස්සලා පෙන්නයි. මේ බිම මොන්ගේ දක්ෂතා, මොන්ගේ අපහසුතා ඔබ දැන් දැකලා ඉන්නවා. ඒ නිසා අපි තව තවත් මේ ගැන අටුවා ටීකා ටිප්පණි කියන එක අදාළ නැහැ. තීරණය ඔබට බාරයි. Like, share, and subscribe.